ඉතින් හරියන්නේ අදත් ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා SD නෙරෝඩෙක් අපේ YouTube channel එකට. ඉතින් ඔය වීඩියෝ බලන ඔයා මම අන්තර්ජාලය නැත්නම් මේ ඉන්ටර්නෙට් එක කියන එක ඇතුළේ නැත්නම් අන්තර්ජාලය තුල අපි බොහෝ වැඩ කටයුතු සිදු කරගන්නවා. අපි ඊමේල් එක කියන්නේ අපි ඉන්ටර්නෙට් එක භාවිතා කරද්දී අපිට නැතුවම බැරි දෙයක්. ඉතින් මේ ඊමේල් එකට සමහරවිට මේ ඊමේල් එක හරහා තමයි අපේ Google Drive එක වැඩ කරන්නේ. එහෙම නැත්නම් Google Photos වැඩ කරන්නේ. මේ හැම එකම වැඩ කරන්නේ මේ Gmail එක හරහා. ඉතින් මෙන්න මේ Gmail එක හරහා data කොහෙට හරි breach වෙලා තියෙනවද නැත්නම් කොහෙට data අපේ leak වෙලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එක ගොඩක් මේ ඇන්ටිවයිරස් software එකක් විදිහට use කරන්න පුළුවන් වගේ PC එකට install කරලා real time software එකක් විදිහටත්. නමුත් මේක අපිට ස්කෑනින් වැඩවලට යස් කරන්න පුළුවන්. ඉතින් අපි මම කලින් වීඩියෝ එකේ මීට කලින් දාපු වීඩියෝ එකේ ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම උඩ ටැග් කරලා තියන්න. අන්න ඒ වීඩියෝ එකේ ඔයාලට මතකයි මම කතා කරා ලින්ක් එකක් ස්කෑන් කරන්නේ කොහොමද? ඩොකියුමන්ට් එකක් ස්කෑන් කරන්නේ කොහොමද? මෙන්න මේවා ගැන මම කතා කරා. ඉතින් මම අද කතා කරන්නේ අපේ ඊමේල් එක ස්කෑන් කරලා අන්නේ ස්කෑන් කරපු ඊමේල් එකේ කොහෙද ඊමේල් එකෙන් කොහෙද හරි අපේ data breach වෙලා තියෙනවද කියලා බලා ගන්න. ඉතින් මේ කියන software එක හරහා නැත්නම් මේ කියන website එක හරහා dark web එකට අපේ data breach වෙලා තියෙනවද කියලා මෙයාලා ස්කෑන් කරලා අපේ result එකක් දෙනවා. ඉතින් ඔයාලත් ස්කෑන් කරලා බලලා ඔයාලගේ data කොහෙද breach වෙලා තියෙනවද ඔයාලගේ password change කරලා two step verification දාලා ඒ වගේම authorization code දාලා මෙන්න මේවා දාලා ඔයාලගේ ඒක safety කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ sensitive data upload කරද්දී කොහොට හරි Google Drive වලට පුළුවන් එහෙම නැත්නම් Google Photos වලට පුළුවන් ඔයාලගේ email එක ගොඩක්ම safety විදිහට නැත්නම් protection එක වැඩි කරලා ඒකට upload කරන්න පුළුවන් මේ වගේ දෙයක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ ඉතින් හරි ඊට පස්සේ ඔයාලා යන්න ඕන ඔයාලගේ web browser එක open කරගන්න. ඉතින් මේ site එක සමහරව දන්නවද? ඉතින් මේ site එක තමයි Malwarebytes කියන්නේ. Malwarebytes කියන software එක මේ Malwarebytes digital footprint කියලා ගහන්න ඕන. මේක ගහලා ඔයාලා එන්න කරාට පස්සේ ඔයාලා එන්නේ මෙන්න මේ වගේ site එකකට. මෙන්න මේ site එකේ මෙන්න මෙතන තියෙනවා data breach victim digital footprint කියලා. අන්න ඒකට ඔයාලා මේ link එක මම description එකේ හරි පළවෙනි comment එකේ හරි pin කරලා තියන්නම්. ඉතින් හරි. ඔයාලා ඊට පස්සේ මෙන්න මේ වගේ site එකකට තමයි එන්නේ. මේ සයිට් එකට ආවට පස්සේ ඔයාලට පේනවා මේකේ පොඩි මෙයාලකට හැඳින්වීමක් ඒ වගේ මොකද්ද මේක වෙන්නේ ඒව ගැන පොඩි හැඳින්වීම් ටිකක් මේකේ තියෙනවා. හරි අපිට ඒ වැඩක් නෑ. අපි දැන් මේ ස්කෑනින් ගැන කතා කරමු. හැබැයි කමක් නෑ මම මේක ගැන පොඩි ඉන්ටර්ෆේස් එක ගැන පොඩ්ඩක් කියලා දෙන්න. Malwarebytes කියන ලෝගෝ එක තියෙනවා. නැත්නම් මේ සාමාන්‍ය navigation bar එකේ යාගේ ලෝගෝ එක අනිවාර්යෙන් තියෙනවා. personal කියලා තියෙනවා. business තියෙනවා. pricing තියෙනවා. partners තියෙනවා. restaurants තියෙනවා. resources තියෙනවා. ඒ වගේම help කියලා තියෙනවා. හරි just තියෙනවා take back control of your personal info කියලා මෙතනින් තියෙනවා. හරි ඊට පස්සේ මෙයාලා ගැන තව හැඳින්වීම් ටිකක් මෙතන තියෙනවා මේගොල්ලෝ මොනවද කරන්න කියලා. හරි ඊට පස්සේ මොනවද ස්ටෙප් ටික තියෙනවා එච්චරයි. හරි දැන් අපි මේක කොහොමද ස්කෑන් වැඩේ කරන්න කියලා බලමු. හරි ඔයාලා පේනවා ඇති මොබයිල් එකක කරොත් මේක කරන්න පුළුවන්. හැබැයි මොබයිල් එක කරද්දී ඒ රිසල්ට් එකේ ඉන්ටර්ෆේස් එක සමහරවිට ඇඩ්වාන්ස්. ඒ කියන්නේ හිතා ගන්න අමාරුයි. හැබැයි PC එකකින් වගේ කරද්දී ගොඩක් පැහැදිලි ක්ලියර්ලි ඉන්ටර්ෆේස් එකක් එක්ක රිසල්ට් එක අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම පුළුවන් වුණොත් මේක වීඩියෝ එකේ බෑක් එකකින් මේ මොබයිල් එක කොහොමද ස්කෑනින් වැඩේ වුණාට පස්සේ රිසල්ට් එක පෙන්නන්නේ කියලා දාලා තියන්න. ඉතින් හරි මෙන්න මෙතන මේ ක්ලික් කරාට පස්සේ ඔයාලට පේන මෙතන තියෙනවා nameandemail.com කියලා පොඩි example email එකකුත් එක මෙන්න මෙතන තමයි ඔයාලා email එක දාන්න ඕනේ. ඉතින් ඒක හිතා ගන්න පුළුවන් scan for free කියලා option එකක් තියෙනවා. ඊට කලින් ඔයාලගේ box එකක් තියෙනවා. මේ box එකට තමයි ඔයාලා email එක enter කරන්න ඕනේ. මෙතන මගේ email එක enter කරනවා. මම මෙතන මගේ email එක enter කළා. මෙතන tick එකක් වැටෙනවා නම් කියන්නේ ඔයාගේ email එක මේ වෙද්දි available. ඒ කියන්නේ ඔයාගේ email එක මේ වෙද්දි වැඩ ඒ જાති email එකක් තියෙනවා කියලා දැන් මෙතන මේ tick එකෙන් පෙන්නුම් කරලා ඊට පස්සේ එතන scan for free කියලා option එකක් තියෙනවා. ඊට පස්සේ ඒක loading වෙනවා කියලා ඔයාලට පෙන්නනවා. හරි. ඊට පස්සේ ඔයාලා මෙතන fingerprint option එකකුත් එක්ක scan වෙන්නේ මොනවද කියලා මෙන්න මෙතන යටින් ඔයාලට පෙන්නනවා. හරි. ඊට පස්සේ ඔයාලගේ email එකේ location එක, ඒ වගේම device එක, ඒ වගේම functional identifications ඊට පස්සේ malware threats මොන හරි තියෙනවද? එහෙම නැත්නම් password code leak වෙලා තියෙනවද? ඒ වගේම ඩාර්ක් වෙබ් එකේ මොන හරි වගේ දෙයකට සෙල් වෙනවද කියලා ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙද්දි මගේ නම් කිසිම අවුලක් නැහැ. මෙතන දිනවා no critical data exposed here. But there is some potential risk කියලා තියෙනවා. ඒ කියන්නේ මේක කියන්නේ
ක්‍රිටිකල් එකක් දැන්ට අවදානමක් නැහැ. නමුත් හැමතිස්සෙම නිරීක්ෂණය කරගෙන ඉන්න කියනවා. මොකද කොයි වෙලාවෙකට වෙන්න පුළුවන්ද කියලා. ඉතින් මේ සිකුරිටි එක වෙනස් වෙන්න පුළුවන්. මොකද අපේ ඩේට තාම කවුරුහට බ්‍රීච් දැන්ට බ්‍රීච් වෙලා නැහැ. මගේ ඩේට නම් හැබැයි ඔයාලගේ ඩේට කොහේ බ්‍රීච් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න පාස්වර්ඩ් කියන දේ ඔයාලගේ පාස්වර්ඩ් ටික වෙන්නනවා. කොහටද බ්‍රීච් වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම තව ඩිවයිසස් වල ආගේ ඊමේල් එක තියෙනවා නම් මෙතන වින්ඩෝස් වල අමතර ඒ ටික වෙන්නනවා. ඒ වගේම ලොකේෂන් එක පෙන්වනවා මේක හදපු මේක නම් මං දන්න සර්විස් ප්‍රොවයිඩර් ලොකේෂන් එක තමයි මෙතන පෙන්වන්නේ. නැත්තම් මගේ කොළඹ වෙන්න විදියක් නැහැ. ඊට පස්සේ මෙතන ඔයාලගේ ඩාර්ක් වෙබ් එකේ කොහේ හරි තැනක ඔයාගේ ඩේටා සෙල් වෙනවද? බර්ත්ඩේ එකක් නේම් එක නැත්තම් බර්ත්ඩේ එක නේම් එක වෙන්නලා මේ කොහේ හරි ඔක සෙල් වෙනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් හරි. keep my info save කියන ඔප්ෂන් එකට ගියාට පස්සේ ඔයාලා සේව් කරගන්න ඔයාලා මෙන්න මේකේ ප්‍රීමියම් වර්ෂන් එක නැත්තම් ප්ලස් වර්ෂන් එක බයි කිරීමේ බයි කරන්න සිද්ධ වෙනවා. හරි. ඔන්න ඉතින් අද ගෙනාපු වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මෙච්චරයි. ඉතින් මම අද කතා කරේ ඔයාලගේ ඩේටා කොට හරි ඊමේල් කරහා බ්‍රීච් වෙලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් තවත් ඉස්සරහට මේ විදිහට සයිබර් සිකියුරිටි එකට වැදගත් වෙන වීඩියෝ ටිකක් අරගෙන මම එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වල වෛරස් ටොටල් ගැන දන්නේ නැත්නම් වෛරස් ටොටල් ගැන මම වීඩියෝ එකක් දැම්මා. ඒ වගේම දැන් අද කතා කරා ඊමේල් එකකින් ඩේටා බ්‍රීච් වුණා නම් කොහොමද මම අයිඩෙන්ටිෆයි කරගන්නේ කියලා. අන්න ඒ ටික ගැන මම අද මේ විදිහට පිළිවෙලට ස්කෑනින් ගැන කියාගෙන යනවා. ඔයාලත් මේ වගේ ඉගෙන ගන්න ආස නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා like කරලා comment කරන්න. ඉතින් වීඩියෝ එක හැදෙන්න ඕන දේවල් තියෙනවා. තව වීඩියෝ අඩුපාඩු තියෙනවා. අනිවාර්යෙන් පල්ලෙන් comment කරගෙන යන්න.